අපි මේ සම්බන්ධ ගෙදරට කියමු. දැම්ම කියන්න ඕනේ නෑනේ. තටි කලකින් කියමු. ඒත් හැංගි ආදරය කරනවට වඩා ඉක්මනට කිව්වොත් හොඳ නැද්ද? දැම්ම කිව්වොත් අපේ තාත්තා මාව එල්ලයි. දන්නවනේ යාගේ හැටි. ඔව්. නෙහාන් අධිකාරිනේ. සුදු ඔයා මට ආදරේද? ඔව්. දාලා යන්නේ නෑනේ. නෑ. ආදරරිදුම් ගෙන මගේ සිහිනේ කුමරිය නුබමයි හිනෙන් හැඩුවතානේ දන්නේ මගේ හිතම තමයි මට ආයේ සැනසෙන්න නුබ උණුහුම ලැබගන්න ආලෝකයක් සිහින මැව්වා එදා නැවත එක් වී නැහෙන ආදරයක හිත් නස්සට දුන් සෙනෙහසකට තුරුළුවන්නට මගේ හිත පතන්නේ නුබවම පමණයි මට ආයේ සැනසෙන්න නුබ උණුහුණු ලැබගන්න මාලොකයක් සිහින මැව්වා මයදා ඔව් කියපන්. හරි මම බලාගන්න. ඊයේ හවස කොහෙද ගියේ? තාත්තේ මම කවුද ඒ කොල්ලා? හෙට මාව හම්බෙන්න එන්න කියන්නේ. හා තාත්තේ ඔයාලා මේක නම මොකද්ද? ප්‍රශාන්ත් සේනාධීර. ඔය ළමයා කොහෙද වැඩ කරන්නේ? ශ්‍රී ලංකන් එයාපෝට් ඔෆිසර්. ඔයා කැමතිද මාත් එක්ක වැඩ කරන්න? ඔයා දැන් හොයනවා වගේ 10 ගුණයක් ඔයාට එක දවසින් හොයන්න පුළුවන්. මොකද කියන්නේ? හරි. මං කැමති.
හෙලෝ බොස් වැඩේ කරා හෙලෝ නිහන් අධිකාරී වාගේ දුව ඉන්න දැන් අපිත් එක්ක කොට දුව ඕන්නම් රුපියල් කෝටියක් එක්ක මන් දාන ලොකේෂන් එකට එන්න. හෙලෝ රෂාන් කවුරුහරි නේහව කිඩ්නැප් කරලා මම දැන් වෙන වාහනේ මං වෙන ලොකේෂන් එකට ගිහින් පුළුවන් තරම් ඉක්මනට නේහව එක්කන් එන්න. නේහට කිසිම කරදරයක් වෙන්න බෑ. මට ලොකේෂන් එක ගන්න මම බලා ගන්නවා. Good job. අයිසේ තමුසේ තමා මට හරියන නේම බෑන කියලා තමුසේ දොප්පු කරා. සුදු ඔයා මට ආදරේද? ඔව්. දාලා යන්නේ නේ. නෑ. ආදරරිදුම් ගෙන මගේ සිහිනේ කුමරිය මම අගස්ති සේනාධීරගේ පුතා. ඔබ මගේ තාත්තාව මැරුවයි කියලා මට අද දැනගන්න ඕන. තව ටිකකින් මෙතනට පොලිසියත් එනවා. ඔබ ඉස්සෙල්ලා මගේ දුවවත් අරපන්. හරි. ඔබට ඔබේ තාත්තට වෙච්ච දේ දැනගන්න ඕන. එහෙනම් අහගෙන. මේට අවුරුදු 20කට කලින්